අම්බ ගහේ ජම්බු මේ ලියුමා පරිසිවල් බෙදිතිය ආදර සාගසේකර අයියේ තාත්තලා ඔයාට කොහොමද මේ ලියුම ඔයාට ලියන්න ගෙදරට හොරේ අම්මලාට මාසයක පරිසි නින්නගෙට කෙලේ ලියුමක් දීලා තින්නම් හොඳට අම්මේ මොකද යකෝ හොල්මනක් දැකලා වගේ කෑ ගහන්නේ හොල්මනක් දැක්කනම් හොඳයි අම්මේ අපේ අයියා පොලි දෙලි ගාලා මං හිතුවා මූ රැට රට වඩේ රවුම් ගාලා ඔක්කා කර කුප්පයි වැඩක් කරලා හිරේ බිලංගුවේ වැටේ කියලා මොක හිරේ අනේ මම මේ වහන්නද ළමයි හැදුවේ අයියෝ එහෙම දෙයක් නෙමෙයි යන්නේ මේ අයියට කෙල්ලේ ලියුමක් දීලා ඈ මොක කෙල්ලේ ලියුමක් දීලා මූ යකෝ අම්මා මලා කියලා හිතන දන්නේ දැම්ම ගෑණියෙක් හොයාගත්තේ කෝ බලන්න ආම්මේ හා අද නම් දෙන්න තියෙනවා මේ ලෝයෙත් නෑ ලෝයි ගහෙත් නැති වෙන්න මොකද මේ දෙන්න යුද්ධයට යන්න වගේ යුද්ධයට යන්නේ නෑ තවුසට අම්ම යුද්ධ ප්‍රකාශ කරන්න තමයි යන්නේ මොකක් ලහු පුතා අතන ගහන්න කීපකට මොනවද අහන්නේ අම්මේ මම මොනවද කරේ ඔයා බබා බොරුව දාන්න එපා අයියේ අතන මං ගෙවම අම්මේ මේ මොනවද කිසිම අගයක් දෙවප්පු කරනවා පොඩ මම දැකිය බං කවුද කෙල්ල මොන කෙල්ලද අනේ මේ ලියුම දුන්න කෙල්ල මොන ලියුමද උඹ මේ අම්මටද සුදුරුණ පොඩි කරන්න හදන්නේ අනේද කියන්නේ ගෝ මෙහෙට ගෙන ඕක මේ තියෙන්නේ තමුසෙර පිස්සුද ඔය ඇයි දැන් මේක තමසට කෙල්ලෙන් නෙමෙයි දුන්නේ අනේ මේ තමුස කටවහනවා මේක කියවනකො මුලින්ම මට ඔයාගේ ඔළුවේ තුරුල් වෙලා ඉන්න ඕන ආදරේ මේ වගේ ආදර සුදු බෝලේ කල්පනා තමස තාමත් කියන්නේ මේක කෙල්ලෙක් දුන්නේ නැහැ කියලාද අනේ අම්මේ අම්මෝ යාර රවින් කනිෂ්කයි රොෂෙල් රොජර්ස් රඟපාන කල්පනා මූවි එකේ ඉන්විටේෂන් එක අර රඟපාන රොෂෙල් දුවයි රවින් පුතයිද මම බොරුවක් කියන්න යන්නේ අනේ බොරු නෙමෙයි ඔය අම්මේ ඇත්තමයි තවෙනු රොෂෙල් රඟපාන්නේ අගෝස්තු 13 වෙනිදා PVR එකේ ප්‍රීමියර් එක තියෙනවා මේ අලුතෙන් මෙන්න කල්පනා මූවි එකේ ඉන්විටේෂන් එක එකපාරක් කිව්වනේ අනේ මේ ඔයි ඉන්විටේෂන් දෙනවද බොරු මෙහෙම ලියුමක් අගේ රෝස් මල් පෙතිත් තිබ්බම් මේ තවස දන්න බම්බුවක් නෑ ඔය මේක වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් අනික මේක ඉන්විටේෂන් නැත්නම් වෙනස්ම විදිහට එවලා තියෙනවා අම්මේ මේ කිව්වත් එක්කගේ ලිකුවම ඇත්තමයි උඹ හැමදාම මෙහෙමයි මම මගේ අහිංසකයම බොරුවට සැක කරන්නේ රවින් කයිස්ක මාව කලනා පුතු දනමන්න බඳින සුළු කැන්නකි හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොල්ලු කාවින්ද සාගසේකරා